ඉරිදා දවල් වරුවක පොඩි ෂොප් එකක වැඩ කරන එම්ප්ලොයි කෙනෙක් බඩු වගයක් අස්පස් කරන ගමන් ඉන්නවා. වෙනදා වගේම නෝමල් දවසක්. ජොහාන් සසාර් වැඩට ඇවිත් Tamanගේ ෂිෆ්ට් එක පටන් අරන් වැඩ කරගෙන යද්දී එකපාරටම හුස්ම ගන්නත් අමාරු වෙන තරමට හොඳටම බය වෙලා වෙවුල කඩේ පිටිපස්සට දුවගෙන යනවා. ජොහාන් කියන විදිහට එයාගේ උරහිස උඩට මහ බරක් කඩාගෙන වැටුණා වගේ එයාට දැනිලා තියෙනවා. පිටිපස්සේ මොකද්ද තිබුණේ කියලා හිතාගන්න බැරුව එයා ගිහින් CCTV එකේ රෙකෝඩ් වුණ එක චෙක් කරලා බලනවා. එතනදී එයා දකින දේ නිසා එයා ගොඩක් බීතියටපත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ එදා CCTV එකේ රෙකෝඩ් වුණ වීඩියෝ එක. හොඳ අවධානයෙන් බලන්න. පේන විදිහට ජොහාන්ගේ ෂර්ට් එකයි හුඩි එකයි මොකක් හරි දෙයක් විසින් අදිනවා පේන්න තියෙනවා. මුලින්ම ජොහාන් හිතන්නේ කවුරු හරි යාගේ පිටට අත තිබ්බා කියලායි. ඒ නිසා යා පිටිපස්ස හැරිලා බලනවා. ඒත් එතන කිසිම කෙනෙක් හිටියේ නැහැ. Tamanගේ උරහිසට බරක් දැනුණා කියන එක ගැන එයාට 100%ක්ම ෂුවර් වෙලා තියෙනවා. ඒත් එයාට දැනුණු ඒ බර ඇත්තටම එතන තිබිලා නැහැ. මේක බලන අය විශ්වාස කරන්න අරන් තියෙන්නේ ජොහාන් එක්ක භෞතිකව ගැටෙන්න ආපු මොකක් හරි අద్භූත බලවේගයක් කියලායි. මේක ස්වාභාවික සිද්ධියක් වුණත් නැතත් මේ සීන් එකෙන් පස්සේ ජොහාන් හොඳටම ෂොක් වෙලා ඉන්නේ. අදටත් මේ සිද්ධිය ගැන කිසිම අප්ඩේට් එකක් ඇවිත් නැහැ. මේ සිද්ධිය ගැන ඔයා මොකද හිතන්නේ? සාමාන්‍ය දෙයක්ද? කමෙන්ට් කරගෙන යන්න.